විභාගයට එන්න පුළුවන් කියලා හිතන ආදර්ශ ප්‍රශ්න කීපයක්. මේවා සාමාන්‍ය දැනීම වුණාට ප්‍රශ්නේ අහන විදිය අනුව පොඩ්ඩක් පැටලිලි සහගත වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් අන්තිම වෙනකම් බලන්න. සාමාන්‍ය ටිප්ස් වගේකුත් මම ලියලා තියෙනවා. ඒවත් බලන්න. මොකද විභාගයට අහන විදිය චුට්ටක් අමාරු නිසා. පළවෙනි ප්‍රශ්නේ තමයි ජපානයේ සුළු වශයෙන් මත්පැන් පානය කිරීමෙන් පසුව මෝටර් රථයක් පැදවීමට අවසර ඇත. ඒ කියන්නේ පොඩ්ඩක් මත්පැන් පානය කරලා මෝටර් රථය පැදෙවුවට කමක් නැද්ද කියන එක. උත්තරේ තමයි නැහැ, වැරදි. පොඩ්ඩක්වත් මත්පැන් පානය කරලා මෝටර් රථයක් පදවන්න බෑ. ජපානයේ විතරක් නෙමෙයි, මම දන්නේ අනිත් රටවල් වල රූල්ස් ගැන. නමුත් ජපානයේ පොඩ්ඩක් බිව්වත් කාර් එකක් ඩ්‍රයිව් කරන්න බෑ. දෙවෙනි ප්‍රශ්නය තමයි ජපානයේ මත්පැන් පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් ශූන්‍ය විසීමේ ආකල්පයක් අනුගමනය කරයි. උත්තරේ නිවැරදි. ඒකේ එකම දේ තමයි සැරින් සැරේ අහන්නේ එක එක විදියට. ඔයාලට අන්තිමට තේරෙයි ප්‍රශ්න අහන විදිය සහ මොකද්ද මේ ප්‍රශ්නෙන් කියන්න හදන්නේ කියලා. තුන්වෙනි ප්‍රශ්නේ තමයි ඔබගේ රුධිරයේ මධ්‍යසාර මට්ටම නීත්‍යානුකූල සීමාවට වඩා අඩු නම් රිය පැදවීම නීත්‍යානුකූලයි. රිය පැදවුවට කමක් නැහැ. මොකක්ද උත්තරේ? නැහැ. නීත්‍යානුකූල මට්ටම තමයි 0.15 මිලිග්‍රෑම්. නමුත් ඊට අඩු වුණත් රිය පැදවීම නීත්‍යානුකූල වෙන්නේ නැහැ. ඒක නීත්‍යානුකූල දෙයක් නෙවෙයි, ඉල්ලීගල්. ඊළඟ ප්‍රශ්නේ ඔබේ ඇඟට ප්‍රශ්නයක් නැත්නම් මත්පැන් පානය කිරීමෙන් පසු ඊළඟ දවසේ උදේ රිය පදවන්න පුළුවන්. මේක ප්‍රශ්නේ අහන්න පුළුවන් රෑ මත්පැන් පානය කරලා මත් ගතිය තියෙනවා. නමුත් උදේ ඔයාලා රිය පදවනවා. ඒක නිසා ඔයාලා පරිස්සමට පදවන්න ඕන කියලා. උත්තරේ වැරදි. පරිස්සමට පදවන්න ඕන නෙමෙයි, පදවන්න බෑ. පදවන්න එපා. ඒක නිසා උත්තරේ වැරදි. පරිස්සමට පදවන්න ඕනේ කියලා දෙයක් නැහැ. පදවන්න එපා කියන එකයි උත්තරේ හරි වෙන්න ඕනේ. ඒක නිසා මේකට උත්තරේ වෙන්න ඕනේ වැරදි කියන එක, ඉන්කරෙක්ට්. ඊළඟ එක දිවා ආහාර වේලාවේදී මත්පැන් පානය කර එදාම පස්සේ හවස් වෙලා රිය දෙව්වට කමක් නැහැ. වැරදි. මේ හැම ප්‍රශ්නයකින්ම අන්තිමට එකම කන්ක්ලූෂන් එකක්, ඒ කියන්නේ එකම උත්තරයකට තමයි එන්නේ. බිව්වොත් වාහනයක් පදවන්න බෑ. රෑ බීලා උදේ වෙනකනුත් ඔයාලට තාම මත් ගතිය තියෙනවා නම් පදවන්න බෑ. දවල් බීලා රෑට පදවන්නත් බෑ. ඔයාලා මත්පැන් බිව්වොත් වාහනයක් පදවන්න බෑ. ඒක තමයි සාමාන්‍ය සරල තේරුම. මෙයාලා සරල උත්තරේ මෙයාලා ඉල්ලන. නමුත් මේක එක එක විදියට අහන්න පුළුවන්. ඊළඟ එක ඔයා Uber Eats වල වැඩ කරනවා. පොඩි දුරක තමයි බෙදා හැරීම තියෙන්නේ. ඒ පොඩි දුර යනකොට හිස්වැස්මක් පළඳින්න අවශ්‍ය නැහැ. මෝටර් සයිකලයක් ගැන මේ කියන්නේ. කෙටි දුරක් යෑමේදී හිස්වැස්මක් අවශ්‍ය නැහැ. මොකද ඔයා ටක් ගාලා Uber Eats එකට ගිහිල්ලා Uber Eats එකේ ඩිලිවරි කරන්නේ ටක් ගාලා ගිහිල්ලා දීලා එන නිසා. වැරදි. හැම වෙලෙම හිස්වැස්මක් පළඳ සිටින්න ඕනේ. යතුරුපැදිය සහ බයිසිකල් සඳහා හිස්වැස්මක් පළඳීම අනිවාර්යයි. ඒක හරි. ඊළඟ එක තමයි යතුරුපැදියක් පැදීමේදී ඔබට නිවැරදි සහ සුව පහසු ඉරියව්වක් අනුමාන කරන්න පුළුවන්. අනුමාන කියන වචනේ තිබ්බොත් ඒක වැරදි. මොකද නිවැරදි සහ සුව පහසු ඉරියව්වක් අනුමාන කරලා ඒ ඉරියව්වට අනුව යන්න බෑ. නිවැරදි ඉරියව්වක් තියෙනවා. ඒ ඉරියව්ව පමණයි ඔබ භාවිතා කරන්න ඕනේ. සුව පහසු ඉරියව්වක් ඔයාට නිවැරදි කියලා හිතන ඉරියව්වක් අනුමාන කරලා යන්න බෑ. නිවැරදි ඉරියව්ව යන්න ඕන. U-turn එකක් තහනම් කර තියෙන ස්ථානයක ඔයා මෝටර් සයිකල් එකක යනවා නම් U-turn එකක් කරන්න පුළුවන්. වැරදි. U-turn බෑ කියලා තියෙන සයින් එකක් තියෙන තැනක නම් මෝටර් බයිසිකල් වලටවත් කාර් වලටවත් U-turn කරන්න බෑ.
ඊළඟට වේග සීමාව සම්බන්ධ ප්‍රශ්න තමයි තියෙන්නේ. රථ වාහන ප්‍රවාහය වේගවත් නම් පළ කර ඇති වේග සීමාව ඉක්මවා යාමට අවසර ඇත. ඔයාලා යන පාරේ වේග සීමාව 40යි. නමුත් රථ වාහන ප්‍රවාහය ට්‍රැෆික් ෆ්ලෝ එක යනවා වේගෙන්. ඒක නිසා ඔයාලට පුළුවන් වේග සීමාව 50 වුණාට 60ට විතර යන්න. වැරදි. වේග සීමා පුවරුවක් නොමැති නම් ඔබට කැමති ඕනෑම වේගයකින් ධාවනය කරන්න පුළුවන්. වැරදි. වේග සීමා පුවරුවක් නැත්නම් ඊළඟ ප්‍රශ්නවල කියනවා මොකද්ද නිවැරදි වේග සීමාව කියලා. ඒ සීමාවට වඩා වේගයෙන් යන්න බෑ. වේග සීමා පුවරු නොතිබුණත්. සාමාන්‍ය මාර්ගවල පෙරනිමි වේග සීමාව මෝටර් රථ සඳහා පැයට කිලෝමීටර් 60යි. ඔව් සාමාන්‍ය මාර්ගයක වේග සීමාව පැයට කිලෝමීටර් 60යි. හැබැයි ඒ සයින් එකකින් වේග සීමාව දීලා නැති වෙලාවල් වල විතරයි. සයින් එකකින් දීලා තිනවනම් වේග සීමාව 30යි කියලා ඔයාලට 60ට යන්න බෑ. සයින් එක තමයි ප්‍රධාන වෙන්නේ. වැරදි. අධිවේගී මාර්ගවල මගී මෝටර් රථ සඳහා පෙරනිමි වේග සීමාව පැයට කිලෝමීටර් 100යි. හරි. අධිවේගී මාර්ගයක් නම් කාර් යන්න පුළුවන් පැයට කිලෝමීටර් 100යි. ඊළඟ ප්‍රශ්නේ වැස්සේ සහ මීදුමේදී රියදුරන්ට එකම වේගයකින් යා හැක. හිතන්න ඔයාලා සාමාන්‍ය වේගෙන් යනවා. නමුත් වැස්සක් වැටෙනවා. එහෙම නැත්නම් මීදුමක් තියෙනවා. එහෙම තිබ්බත් ඔයාලා ගිය වේගෙන්ම යන්න පුළුවන්. වැරදි. මීදුම සහ වැස්ස වගේ පාරේ තත්වය ටිකක් වෙනස් අවස්ථාවල වේගය අඩු කරන්න ඕනේ. වෙනත් වාහනයක් අභිබවා යන විට වේග සීමාව ඉක්මවා යාම පිළිගත හැකිය. ඔයාලා ඕවර්ටේක් කරද්දී පාරේ වේග සීමාව 50යි නම් නමුත් ඔයාලා ඕවර්ටේක් කරනවා නම් 60ට ගිහින් ඕවර්ටේක් කරන්න පුළුවන් කියන එක තමයි මෙතන කියන්නේ. වැරදි. වේග සීමාව ඉක්මවා යන්න බෑ වාහනයක් ඕවර්ටේක් කරන වෙලාවටවත්. ඊළඟට වැරදි කියලා දාන තියෙන සලකුණ වැඩි ගණන් ගන්න එපා. පාසල් අසල වටපිට පරීක්ෂා නොකර ඔයාලා ආපු වේගෙන්ම යන්න පුළුවන් කියලා කියන්නේ. වැරදි. පාසල් අවට ළමයි ගැවසෙන තැන් අවට නම් ඔයාලා අනිවාර්යෙන් වටපිටාව බලලා ඔයාලට නවත්වා ගන්න පුළුවන් වේගයකින් යන්න ඕනේ. ඒ කියන්නේ නවත්වා ගන්න පුළුවන් වේගයක් කියන්නේ වේගය අඩු කරන්න ඕනේ කියන එක. ඊළඟ එක මාර්ග හරස් මාර්ගයකින් මිනිසු මාර්ගය හරහා ගමන් කරන විට ඔවුන් නොසලකා හැර එම වේගයෙන් පවත්වා ගත හැකිය. සාමාන්‍ය දැනීම හරස් මාර්ගයක කියන්නේ පාර පයින් තැනකින් මිනිස්සු පාර පයින්නකොට ඔයාලා අනිවාර්යෙන් නවත්තන්න ඕනේ. මිනිස්සු පාර පනිනවා නම්. මිනිස්සු පාර පනින්නේ නැත්තම් ඒ හරියෙන් අවධානයෙන් යන්න ඕනේ වාහනේ නවත්වා ගන්න පුළුවන් වේගයකින්. මේ වගේනොත් ඒගොල්ලෝ වැඩිපුරම කියන්නේ කාලගුණය, මාර්ග තත්වය සහ වටපිටාව අනුව ඔයාලගේ වේගය වෙනස් කරගන්න ඕනේ. වේගය වෙනස් නොකර යන්න බෑ. අනිත් එක තමයි සංඥා පෙරනිමි සීමාව අභිභවය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක තමයි වේග සීමාව කියලා සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් වේග සීමාවක් තිබ්බට මාර්ග සංඥාවකින් වේග සීමාව දීලා තිනවනම් ඒක තමයි ප්‍රධාන වෙන්නේ. මේ විදිහට ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා subscribe කරලා තියාගන්න ඊළඟ ප්‍රශ්න සෙට් එක අරගෙන ඉක්මනට එන්නම්.